ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා. සත්‍ය ආරක්ෂා කරනවා. ත්‍යාගයේ වඩනවා. සංසිඳීමේ හික්මෙනවා. දැන් එයාගේ ගතිය මොකද්ද? ඒකට කියනවා පින්වදනි විමුක්තිකාමී ප්‍රතිපදාව කියලා. නිවන් දකින්න මඟ කියලා එකට කියනවා. මොකද්ද මේ නිවන් දකින්න මඟ? සත්‍ය ප්‍රතිපදාවේ, නිවැරදි ප්‍රතිපදාවේ, මධ්‍යම ප්‍රතිපදාවේ වාසය කිරීම. මම අද ඔබට පැහැදිලි කරලා දෙන්න මාතෘකා කරේ මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ. මේ මධ්‍යම ප්‍රතිපදාව දැන් කාටද කියන්නේ? ප්‍රඥාවන්තයාට. ඒක ප්‍රඥාවන්තයා දන්නවා. මොකද්ද ප්‍රඥාවන්තයා දන්නේ? මෙන්න මේ විදිහට වැරදි පැතිවලට ගිහිල්ලා හිතන්න නැතුව ජීවිතේ ඉන්නකොට අහු වෙලා යනවා. ඒ නිසා එයා උත්සාහ කරනවා චින්තනයේ මෙහෙවන විචක්ෂණය කරන ප්‍රඥාව භාවිතා කරන්න එයා උත්සාහ කරනවා. අන්න ඒ ප්‍රඥාව භාවිතා කරන විදිය ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන සත්‍ය ආරක්ෂා කරන ත්‍යාගයේ වඩන සංසිඳීමේ හික්මෙන මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවන් වන මධ්‍යම ප්‍රතිපදාව ක්‍රම 6කට පැහැදිලි කරලා තියෙන දේශනාවක් මම ඔබට පැහැදිලි කරන්න අදහස් කළේ. මේ සූත්‍රයේ තියෙන පින්වතුනි අංගුත්තර නිකාය 4 පොත් වහන්සේ තුල චක්ඛනිපාතේ 6 වෙනි කොටසේ. ඒ කියන්නේ 6 කරුණු 6ක් බැගින් තියෙන කොටසේ. මේක ටිකක් ගැඹුරු දේශනාවක්. නමුත් මම ඔබට සරලව පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නම්. එවං මේසුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදාය. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ ඉසිපතන මිගනේ සුත්ත නිපාතයේ පාරායන වග්ගේ මෙත්තේය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ගාථාවක් කියනවා. යෝබඤ්ඤය මජ්ජේ මන්තාන ලිප්පති භූමි මහා පුරිසෝති සෝද සිබ්බණී මච්චක. යෝ යමි උබන්තේ අන්ත දෙක විදිත්වාන වටහාගෙන යම් කිසි කෙනෙක් අන්ත දෙක වටහාගෙන යෝ උබන්ත විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති නුවණින් යුක්තව මැද තැවරෙන්නේ නැත්තම් මැද කියලා කියන්නේ එතකොට මොකද්ද? නිවැරදි මාර්ගයේ තැවරෙනවා කියන්නේ වැහෙනවා කියන එක. ඒ කියන්නේ වැහිලා තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව, නිවැරදි ප්‍රතිපදාව වැහිලා නැත්තම් අන්ත දෙක තේරුම් අරගෙන ඉන්න යමේ නුවණින් යුක්තව. ඒතර මධ්‍යම ප්‍රතිපදාව මොකකින්ද හම්බෙන්නේ? නුවණින්. නුවණින් යුක්තව මධ්‍යම ප්‍රතිපදාව වැහිලා නැත්තම් තම් බ්‍රෝමි මහා පුරිෂෝති. එයාට මම කියනවා මහා පුරුෂයා කියලා. සෝද සිබ්බණී මච්චක. ඔහු මෙහිවීම මහොම් කාර්ය ඉක්මවනවා. මහාන එක්කෙනා ඉක්මවනවා. මෙන්න මේ ගාථාවේ දැන් මේ බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේ පාරායන වර්ගයේ 30 මේ පාරායන වර්ගයේ මෙත්තේය සූත්‍රය. මෙත්තේය සූත්‍රයේදී පැහැදිලි කරපු කරුණ, දහම් කරුණ. මෙන්න මේ දහම් කාරණාවේ අන්ත කියලා තේරුම් ගන්නේ මොකක්ද? මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්නේ කොහොමද? ඒ වගේම අන්තවලට යන්න නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්තව ප්‍රායෝගික ප්‍රතිපදාව වඩනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවන් මාර්ග මැදුම් පිළිවෙත අන්තවලට යන්න නැතුව මැදුම් පිළිවෙත වඩනවා කියන්නේ මොකක්ද? මෙන්න මේ කාරණාව තේරුම් ගන්නේ කොහොමද කියලා ඒ භික්ෂුන් වහන්සේලා අතර කතා සංලාපයක් යෙදුණා. කතමෝ නුකෝ ආවුසෝ ඒකෝ වන්තෝ කතමෝ ဒ ුතිය වන්තෝ. දැන් අන්ත දෙකයි. මොකද්ද ඒකාන්තයක්? මොකද්ද දෙවනි අන්තය? කිම් මංචි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? කාසිබ්බනීති. කවුද මහුම්කාරී? මහන්නේ කවුද? මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මතුවුණා.
කරුණු හතරක්. එක අන්තයක් මොකද්ද? අනිත් අන්තය මොකද්ද? දැන් මම උදාහරණයක් ඇටියට කිව්වොත් ඔන්න අපි යනවා මෙහෙම එළිය කරුණු ටිකට. දැන් ඔබෙන් මං ඇහුවොත් රූපයක් පේන්නේ කොහොමද? අපි එක පැත්තකින් යනවා මොකද්ද? තියෙන රූපයක් පේනවා. දැන් ඒක ඇත්තද? ඒක එක අන්තයක්. අන්තයක් වෙනවනේ. ආය යනවා මගේ ඇහැ තියෙන නිසා ඇහැට පේනවා. ඒක රූප කියන කාරණා නැතුව ඇහක් තිබ්බ නිසාම පේන්නේ. දැන් ඇහක් තිබ්බ නිසාම පේනවනම් රූපයේ කතාව ඇහැකින් තොරව ඉදිලා නැත්තම් කොහොමද ඇහක් තිබ්බ නිසාම පේන්නේ? ඒක තව අන්තයක්. මම තවත් ටිකක් ඒක තේරුම් ගන්න කියන්න. දැන් ඔන්න අපට හිතලා බලන්න මේ ලෝකයේ දැන් අපි ගත්තොත් විවිධ දේවල් හම් වෙනවා තද ගතියෙන්, ගොරෝසු ගතියෙන්. දැන් මේ මේසය අපිට පේනවා තදයි කියලා. එතකොට අපට යනවා මේ බාහිර තිබිච්ච දෙයක් තදයි කියලා. දැන් අපට තේරුම් ගන්න පුළුවන්ද බාහිර තියෙනවා කියන කාරණාව? දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔබට පුළුවන් මේ මල්වස් එක ඔබේ සංකල්ප වලින් තොරව විග්‍රහ කරලා පෙන්නන්න. පාට, හැඩතල, නිමිති ඔක්කොම ඔබේ සංකල්ප. ඔබේ සංකල්ප වලින් තොරව මේක විග්‍රහ කරලා දෙන්න බෑ නේද? එතකොට හදයි කිව්වේ කවුද? අපි නේද? එතකොට දැන් අපි එක පැත්තකින් යනවා මේක හදයි කියලා. අනිත් පැත්තෙන් යනවා මගේ පැත්තෙන් තමයි සද කිව්වේ කියලා. එතකොට බාහිර වස්තුවක් ඕනේ නැද්ද තදවව කියන්නේ? ඕනේ. එතකොට බාහිර වස්තුවක් තිබීමෙන් තදයි කියලා හම් වෙනවද? නෑ. දැන් මේ දෙපැත්තෙන් එක පැත්තකට ගියා නම් ඒව අන්ත නෙමෙයි. අන්ත. දැන් මෙන්න මේ අන්ත දෙක කියන්නේ මොකද්ද? මැද කියන්නේ මොකද්ද? මහෝකාරී කියන්නේ කවුද කියලා මෙන්න මේ විදිහේ ප්‍රශ්න ටිකක් මතුවෙනවා. මේ ගාථාව. ඔන්න එක භික්ෂුව මෙහෙම කියනවා. ඒවං උත්තේ අඤ්ඤතරව භික්ඛු තේරේ භික්ඛු එතදවෝච. පස්සෝකෝ ආවසෝ ඒකෝ වන්තෝ පස්ස සමුදය ဒ ුතිය වන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනේ. තණ්හායිනං සිබ්බන්ති තස්ස තස්සේ භවස්ස අබිනිබ්බත්තිය එත්තවතාපිකෝ ආවසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති. ඔන්න දැන් පැහැදිලි කරනවා එක භික්ෂුවා ස්පර්ශයේ අන්තයක්, ස්පර්ශ සමුදය අන්තයක්, ස්පර්ශ නිරෝධයෙන් මැදයි කියන. මම ඔබට ඒක ටිකක් තේරුම් ගන්න කියන මේ විදිහට. ස්පර්ශය කියලා කියන්නේ යම් කිසි විදිහකට අපට යම් කිසි පෙනීමේ අවස්ථාවක් සිදුවීමට එහෙම එකක් යෙදෙන එකට. ඇහිීමේ අවස්ථාවක් ඇති වෙන එකට. නැත්තම් දැනීමේ අවස්ථාවක් ඇති වෙන එකට. අන්න එතන ඒ සිදුවෙන ගැටීමට නැත්තම් එතන සිදුවෙන යෙදීමට කියනවා ස්පර්ශය කියලා. දැන් ඔබ හිතලා බලන්න ඔබ ගෙදර ඉඳලා මෙතෙන් එනකොට මෙතන මේ ධර්මශාලාව කියන කාරණාව පෙනෙන්න එහෙම එකක් යෙදුණානේ. යෙදීමක් ඇති වුණා. ඒ යෙදිච්ච නිසා තමයි අද ධර්ම දේශනාවක් තියෙනවා මෙහිමයි කියලා කරුණු ඔස්සේ හිතන්නේ. දැන් මේ එක වික්ෂුවක් වදාරනවා මෙන්න මේ විදිහට යෙදුණා යම. ඒ කියන්නේ පෙනෙන අවස්ථාවක් යෙදුණා. පෙනෙන අවස්ථාවක් යෙදුණා නම් ඇහෙන අවස්ථාවක් යෙදුණා නම් ඒක එක අන්තයක්. ඒ වගේ මේ පෙනෙන්න ඇහෙන්න කියන කාරණාව නැත්නම් යෙදීමට හේතුවක් තියෙනවද? එහි හට ගැනීමක් තියෙනවද? ඒක ඒකාන්තයක්. මම ඒකට පුංචි කාරණාවක් තව කියන්නම් තේරුම් ගන්න. දැන් ඔබට
ස්වාමීන් වහන්සේ නමක් පේනවනේ. දැන් ඔබට ස්වාමීන් වහන්සේ පෙනෙන්නේ එක්ක ඇහින් පේනවා කියලා ගන්නව නැත්නම් ඉන්න ස්වාමීන් වහන්සේ පේනවා කියලා ගන්න. දැන් එතකොට පෙනෙනවා කියන කාරණාවක් යෙදුනා. යෙදුනේ මොකක් නිසාද? යෙදුනේ යම්කිසි හේතුවක් නිසා. අන්න ඒකට කියනවා ඒකේ හේතුව කියලා. ස්පර්ශ සමුදය. එතකොට මෙන්න මේක අපි දැන් ඔන්න ඇහින් පේන්නේ කියනවා. නැත්නම් අපි තවත් හේතු ටිකක් දානවා මේකෙන් පේන්නේ කියලා කියනවා. එතකොට අපි මොකද යන්නේ? මොකද කරන්නේ? අපි අහපව මේ හේතුව කියන කාරණාව ඇති වෙච්ච විදිය කියන කාරණාවට ලං වෙනවා. දැන් අපිට මේ හේතු ටික තියෙනවා. එක පැත්තකින් අපට යම් කිසි පෙනීමක් යෙදුණා. ඊළඟට මේ පෙනීම යෙදුනේ මේ හේතු නිසා කියලා කියනවා. දැන් මෙන්න මේ විදිහට අන්ත දෙක දෙපැත්ත සාපේක්ෂතාවයක මනින්න මිම්මක් අපට ඉලිලා තියෙනවා. ඔබට ඔබේ ජීවිතේ ප්‍රඥාව ඉස්මතු වුණා නම් ඔබ මොකද්ද කරන්නේ? ඔබ හොයනවා මේ පෙනීම ඇති උනේ මේ යෙදීම ඇති උනේ කොහොමද කියලා. මෙන්න මේක හරියට හොයාගෙන ගියොත් මේ පෙනීම ඇති උනේ කොහොමද කියලා හොයාගෙන ගියොත් එයාට නුවණට වැටහෙනවා යමක් ගැන හොයන්න නැතුව ඇත්තයි කියලා පිළිගැනීම කියන මෙන්න මේ අඥානකමින් තමයි මෙන්න මේ යෙදීම සිද්ධ වුනේ පෙනීමක් කියලා යෙදුනේ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ජීවිතය ගැන හිතන්නේ නැති නිසා මේකට කියනවා පින්වතුනි අවිද්‍යාව කියලා. ජීවිතය ගැන හිතන්නේ නැති නිසායි මේ විදිහට පෙනීමක් එක්ක ඉන්න ඕනේ උනේ. දැන් අඥානකමක් ජීවිතය ගැන හිතන්නේ නැතිකමක් එක්ක නම් පෙනුනේ. ඔය කාරණාව දැක්කොත් එයාට දැන් තියෙන්නේ නුවණද අඥානෙක මේ අඥානකමද? නුවණ නේද? අඥානකමකින් නම් ඇති උනේ පෙනී බව යෙදීම. නුවණ ඇති වෙනකොට පෙනී බව යෙදීම ඇති වෙනවද? ඇති වෙන්නේ නෑ. මේකට කියනවා පින්වතුනි ස්පර්ශ නිරෝධය කියලා. අන්න නැද දැන් මොකද වෙන්නේ? ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා, සත්‍ය රකින්නවා, ත්‍යාගයේ වඩනවා, සංසිඳීමේ හික්මෙනවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වුණා ඊළඟට සත්‍යකම යොමු වෙවි ඉන්නවා, සත්‍ය රකින්නවා, ජීවිතයේ එදිච්ච කාරණා අතහැරෙනවා, ත්‍යාගයේ වඩනවා, සංසිඳීමේ හික්මෙනවා. මෙන්න මේ කාරණා ටික සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අන්න මැද තැවරුනොත් මොකද වෙන්නේ? අන්න පැහැදිලි කරනවා මැද තැවරුනොත් තණ්හාව කියන දෙය කෙනා විසින්. තණ්හාව කෙනාගේ ලක්ෂණය තමයි ඒකේ භවය එකට මූට්ටු කරලා දෙන එක. ඒකේ පැවැත්ම එකට මූට්ටු කරලා දෙන එක. දැන් හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ නමක්. නැත්නම් මෙතන මල් පොකුරක් ශා ලස්සනයි. නැත්නම් මේක කැතයි. දැන් ඇලීමෙන් ගැටීමෙන් මොකද වෙන්නේ? ඇලීම ගැටීම කියන කාරණාව ඔස්සේ පවතිනවා. හැබැයි ඇත්තේ වුණනම් පවතින්න ඉඩක් නැහැ. සත්‍යය වුණනම් පවතින්න ඉඩක් නැහැ. ඇයි අඥානකමින් මේක සිදු වෙන්නේ කියලා දැක්කනම් හිතන්න නැතිකම නිසා තමයි මේ දේ සිදු වෙන්නේ කියලා දැක්කනම් හිතනකොට එතන ඥානීය දියුණු වෙලා අන්න නිරෝධේ ප්‍රඥාන් අප්‍රමාදී වෙනවා, සත්‍ය රකින්නවා, ත්‍යාගයේ වඩනවා, සංසිඳීමේ හික්මෙනවා. අන්න ඒ කෙනා තමයි පිරිසිදු දතයුත් පිරිසිදු දකින්නේ, හොවිය යුත් හොයන්නේ, අවබෝධ කළ යුත් අවබෝධ කරන්නේ. එයා තමයි දුක කෙලවර කරන්නේ කියලා එක්තරා භික්ෂුවක් පැහැදිලි කරනවා. ඊළඟ තව භික්ෂුවක් මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ?
එවමුත්තේ අඤ්‍යතරෝ බික්ඛු අඤ්‍යතර බික්ඛු තේරේ බික්ඛු ජදවෝච තේර බික්ඛුන්ට මෙහිම කියනවා. අතීතං කෝ වාවුසෝ ඒකෝ වන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්නම් පච්චේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බති තස්ස සත්සේ භවස් අබිනිබ්බත්තිය එත්තවතාපිකෝ ආවුසෝ බික්ඛු අභිඤ්ඤේයං අභිජානාති පරිඤ්ඤේයං පරිජානාති අභිඤ්ඤේයං අභිජානතෝ පරිඤ්ඤේයං පරිජානතෝ දිට්ඨිය ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති. ඒ බික්ඛුව කියනවා අතීතය අන්තයක් අනාගතය අන්තයක් පච්චුප්පන්නය මැදයි. අපි දැන් ඒක තේරුම් ගන්න බලමු. අතීතය අන්තයක් අනාගතය අන්තයක්. දැන් ඔබට දැන් කියන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ ඔබට පෙනෙන කාරණාව සිද්ධියක් වෙනකොට ඇහෙන කාරණාව සිද්ධියක් වෙනකොට එතෙන්ට ප්‍රඥාව යමුනේ නැත්තම් ඒ කියන්නේ හිතන්න යමුනේ නැත්තම් ඔබට මොකද තියෙන්නේ? ඔබට තියෙනවා දැන් බවක්. ඒ කියන්නේ ඔබ දකින්නේ නැහැ ඔබට නුවණක් එන්නේ නැහැ මෙන්න මේ කාරණාව මේ දැන් කියන එක මේ läග ගන්නවා කියන එක ගෝචර වෙනවා කියන එක සිදු වෙන්නේ කොහොමද කියලා හොයන්න යමු වෙන්නේ. හොයන්න යමු වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? දැන් බවක් තියෙනවා. දැන් බවක් තියෙනවා කියලා කියන්නේ අතීතයක් තිබ්බ නේද? අනාගතයකුත් තියෙනව නේද? දැන් බවක් තියෙනවා කියන්නේ අතීතයකුත් තියෙනවා අනාගතයකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්නවා කියලා කියන්නේ පෙර බවක් තියෙනව නේද? මතු බවකුත් තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් අතීතය කියන කාරණාවක් ඔස්සේ යන්නේ නැතුව අනාගතය කියන කාරණාවක් ඔස්සේ යන්නේ නැතුව මේ දැන් කියන කාරණාව සිදු වෙන්නේ කොහොමද කියලා හොයන්න ගත්තොත් දැන් කියලා යමක් අල්ලගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව නැති තැන ප්‍රමාද වෙද්දී අඥානකමෙන් ප්‍රමාද වෙද්දී ඥානීය වැඩිනකොට මොකද වෙන්නේ අප්‍රමාදී වෙනවා එතකොට අඥානකමින් නම් දැන් බවක් ආවේ ඥානයකදී දැන් බවක් එනවද දැන් බවක් එන්නේ නැහැ වර්තමානයේ තියෙන බවක් එන්නේ නැහැ නුවණකදී මොකද වෙන්නේ අන්න ඒකට කියනවා ප්‍රත්‍යයෙන් ඉපදීම දකින්නවාය කියලා පච්චුප්පන්න එහෙම දකිනකොට අඥානකමින් ලෝකයේ ගොඩ නැගෙන කාරණාව තුල ප්‍රමාද වීම නැහැ සත්‍ය රකින්නවා ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා ත්‍යාගය වඩනවා සංසිඳීමේ හික්මෙනවා දැන් මෙන්න මේ ටික සිදු වෙනවා අන්න ඒ මෙන්න මේ විදිහට අන්ත ටික අන්ත වශයෙන් තේරුම් ගත්තා නම් අතීතය අන්තයක් අනාගතය අන්තයක් දැන් වර්තමානයේ මැද තවරුණාට පස්සේ අතීත අනාගත අන්ත කියලා තේරෙන්නේ නැහැ ඒව අතීතයක් තිබ්බද නැද්ද තිබ්බා අතීතයක් තිබ්බ දැන් තිබ්බ තියෙන නිසා නේද පෙර වූවක් තියෙන අනාගතය තියෙනවා තියෙවි නැද්ද ඒ දැන් තියෙන නිසා නේ දැන් ඔයාලා ගෙදර යනවනේ අනාගතයක් තියෙනවනේ දැන් තියෙන නිසා දැන් තියෙනවා කියලා ගන්න නැතුව නුවණ වර්ධනය වුණා නම් හොයන්න යමු වුණා නම් අතීතයක් තිබ්බ අනාගතයක් තියෙනවා කියන එකකුත් නෑ මැද කියන කාරණාව දැන් අතීතයෙන් කොටසකුයි අතීතයේ අතහැරලා අනාගතයේ අතහැරලා මැද කියන්නේ ඒ දෙක නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මැද කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැන් හිතෙන කාරණාව පිළිබඳව හොයන්න පටන් ගන්න. අප්‍රමාදී වෙනවා. සත්‍ය රකින්න අන්න තණ්හාවට ඉඩක් නැහැ. ඊළඟට තුන්වෙනි වික්ෂුව පැහැදිලි කරනවා සුඛාකෝ ආවුසෝ වේදනා ඒකෝ වන්තෝ දුක්ඛ වේදනා ဒ ුතියෝ වන්තෝ අදුක්ඛම සුඛා වේදනා මජ්ජේ තණ්හා සිබ්බනී ආදී වශයෙන් පැහැදිලි කරනවා. සැප වේදනාව ඒකාන්තය. දුක් වේදනාව දෙවනියන්ත. සැප දුක නැති බව මැද. මේ ලෝකේ පින්වතුනි සැප කියන එකක් නම් තියෙන්නේ. නේද? නෑ. සැප බැන්නේ මොකෙන්ද?
දුකෙන්. දුක කියන එකක් නම් ඒකාන්තයෙන් තියෙන දුකක් තියනවද? නෑ. දුක වෙන්නේ මොකෙන්ද? සැපෙන්. දැන් මේ දෙක අන්ත දෙකක් නේද? මේ දෙකම යෙදෙන්නේ නැත්තම් අන්න මේ දෙකම යෙදෙන්නේ නැති භාවය ඇති වෙන්නේ සැපක් ආවහම දුකක් ආවහම ඒ දේ මොකක්ද කියලා හොයන්න යමු වුණොත් අන්න ප්‍රඥාවෙන් අප්‍රමාද වෙනවා. ප්‍රඥාව වර්ධනය වෙනකොට ප්‍රඥාව නැතිකම නිසා ගොඩනැගෙන දෙයට ඉඩ නැති වෙනවා. සත්‍ය රැකෙනවා, ත්‍යාගය වඩනවා, සංසිඳීමේ හික්මෙනවා. අන්න ඒක තමයි සැපත් නොවන දුකත් නොවන අදුක්කම සුඛ. දුක්ඛ සුඛ නොවන ඒ දෙකම නොවීම උපේක්ෂාවක් බවට පත් වෙන්නේ නැහැ. අල්ලගන්න දෙයක් බවට පත් වෙන්නේ ඒ දෙකම නොවීම. සැප යෙදෙද්දී මුණාට පස්සේ දුක සැපයි දුකයි ඒවා නම් වෙනම යෙදෙනවා. මේ දෙක දෙපැත්තකට ගිහිල්ලා නැද්ද? ඔබට පුළුවන් ද හොඳට හිතලා බලන්න. දැන් මොනවාරි මේ මල් වාස් එකක් පේනවා. රූපයක් ලස්සනයි කියලා නම් කරා. දැන් මේ දෙපැත්තට යන්නේ මොකක් නිසාද? දැනගත්ත නිසානේ. මොකද්ද දැනගත්තේ? අන්න මොකද්ද දැනගත්තේ කියලා හොයන්න ගත්තනම් මොකද්ද දැනගත්තේ කියලා හොයන්න ගත්තනම් නම් කරන පැත්තට යන්නෙත් නෑ, රූපයක් බවට යන්නෙත් නෑ. දැන ගැනීම කියන කාරණාව තුලින් මේක මල් වාස් එකක් කියලා läගගන්නේ නෑ. ප්‍රඥාව තුලින් හිතන්න පටන් ගන්නවා. ඒකට කියනවා ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා කියලා. ප්‍රඥාවෙන් හිතන්න පටන් ගන්නවා. ප්‍රඥාව තුලින් හිතනකොට මොකද වෙන්නේ? නුවණින් විමසනකොට අඥානකම හිතන් නැතිකම නිසා ලෝකයේ තුල ගොඩ නැගෙන කාරණාවට ඉඩක් නැති වෙනවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා. සත්‍ය රකින්නවා. ත්‍යාගයේ ලැබිච්ච කාරණාව අතහැරීමක් බවට පත් වෙනවා. සංසිඳීමේ හික්මෙනවා. ඒක තමයි හතරවෙනි වික්ෂුව ඉදිරිපත් කළේ. පස්වෙනි වික්ෂුව ඉදිරිපත් කරනවා චක්ඛෝ ආවෝසෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකෝවන්තු. ඒකාන්තයක් තමයි ඇතුළත ආයතන 6. ච බාහිරානි ආයතන ဒ ුතියවන්තු. දෙවැනි අන්තය තමයි බාහිර ආයතන 6. විඥාන මජ්ජේ මේ දෙක එකතු කරන දැනගැනීමේ කෘත්‍ය සිදුවෙන එක තමයි මැද. ඒකේ තවරුනොත් එහෙම දැනගෙන අන්ත දෙකත් එක්ක මූට්ටු කරනවා. අන්ත දෙක මූට්ටු කරනවා. දැන් ඔබ හිතලා බලන්න ඇහැ කියන එකට පේන්නේ කියලා ගත්තාම එක පැත්තක් නේ. තියෙන දේ පේන්නේ කියලා ගත්තාම තව පැත්තක්. තියෙන කනට ඇහෙන්නේ කියලා ගත්තාම තව පැත්තක්. තියෙන සද්දයක් ඇහෙන්නේ කියලා ගත්තාම තව පැත්තක්. දෙපැත්ත අන්ත දෙකක්. දැන් මෙන්න මේ අන්ත දෙකේ තුලින් ගොඩනැගිච්ච ලෝකයක් තියෙනවනේ. මේ දැනගැනීමත් එක්ක දැනගැනීම හොයන්න දෙකමත් එක්ක දැන් මොකද වෙන්නේ? ප්‍රඥාවන්තයා මේක හොයනවා. මන්තයන්නේ මේක හොයන්නේ ප්‍රඥාවන්තයා. අඥානකම නිසා නොසොයනකොට ගොඩනැගෙන ලෝකය හොයන තැනදී මොකද වෙන්නේ? අර ලෝකයට ඉඩ නැති වෙලා යනවා. දැන් අන්තවලට යන්නේ නේ අර මහුංකාරට ඉඩක් නැහැ. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා. සත්‍ය රකින්නවා. ත්‍යාගේ භාවිතා කරනවා. සංසිඳීමේ හික්මෙනවා. ඔන්න වැඩ පිළිවෙල. ඊළඟට අවසාන භික්ෂුව පැහැදිලි කරනවා සක්කායකෝ ආවෝසෝ ඒකවන්තෝ සක්කාය සමුදය ද්විතීයවන්තෝ සක්කාය නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි. සක්කාය කියලා කියන්නේ සුඛීයත්වය. සුඛීයත්වය කියලා කියන්නේ තමන්ගේ ආවේනිකත්වය. තමන්ට දැන් ඉරිච්ච භාවය. දැන් මේ මල් වාසයක පේන්නේ තමන්ට දැන් ඉරිච්ච භාවයක් එක්ක නේද? දැන් තමත්වයක් ඇවිදිලා තියෙනවා. තමත්වයක් ඇවිදිලා. මෙන්න තමත්වය ආපු කාරණාව මොකද්ද කියලා හොයන්නේ නැති නිසා. ඒකේ හටගන්න දේවල් වලට ඉඩක් තියෙනවා. නිරන්තරයෙන් හටගන්න හේතු වලට ඉඩක් තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ තමත්වය කියන්නේ මොකක්ද කියලා හොයන්න පටන් ගත්තා නම් අන්න එතනදී
ඒ කාරණාව ඔස්සේ මම කියලා ගොඩනගාගෙන දැන් ජීවත් වෙන ඔබ තුළ මම ඉන්නේ දැන් මල් වාසයකත් එක්ක නම් ඒක නේද තමත්වය. අන්නේ කාරණාව ඇති උනේ ප්‍රඥාව නැතුව නිසා, හිතන්න නැති නිසා. හිතනවනම් දැන් ගන්න බෑ. අන්න නොසිතනකමත් එක ගොඩනැගිච්ච මමත්වය නැත්තම් සුඛීයත්වය තමත්වය හිතනකොට නුවණින් විමසනකොට läග ගන්න නැතුව අප්‍රමාදී වෙනවා. ඒකට කියනවා ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා කියලා. සත්‍ය රකින්නවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා. ත්‍යාගයේ වඩනවා. සංසිඳීමේ හික්මෙනවා. මෙන්න මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා මේ කරුණ ටික ඉදිරිපත් කළාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා ඒකේ අර්ථය මොකක්ද කියලා අහන්න බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ හයම අනුමත කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එතනදී වදාළේ මේ සුත්ත නිපාතේ පාරායන වර්ගයේ මෙත් 30 මෙත්තේ සූත්‍රයේ ඒ ගාථාවේදී අදහස් කරේ නම් ස්පර්ශේකාන්තයක් ස්පර්ශ සමුදය දෙවෙනි අන්තය ස්පර්ශ නිරෝධයේ මැද තණ්හා සිබ්බණී කියන කාරණාවයි කියලා පැහැදිලි කරනවා. දැන් මේ පෙන්වන මධ්‍යම ප්‍රතිපදාව තුළ දෙකක් අතරක් කියලා එකක් කියනවද? නෑ. අද අපි හිතන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දෙකක් අතර කියලා. දෙකක් අතර කියන එක නෙමෙයි නිවැරදි ප්‍රතිපදාව කියන එකයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. දැන් දෙකක් අතර වුණාට පස්සේ අතීතයටම ගිහින් ඉන්නේ නැතුව අතීතේ කොටසකුත් එක්ක අනාගතයටම ගිහින් ඉන්නේ නැතුව අනාගත කොටසකුත් එක්ක ඉන්න එකද? නෑ. එහෙම වෙන්න බෑ දෙකක් අතර කියනවනම්. ඇහෙන් කොටසකුයි රූපෙන් කොටසකුයි මැද. එක වෙන්න බෑ දෙකක් අතර නම්. නාමයෙන් කොටසකුයි රූපයෙන් කොටසකුයි අතර. එහෙම වෙන්න බෑ දෙකක් අතර නම්. ඒ දෙකෙන් කැලේ දෙකක් තියෙන්න ඕනේ. නෑ. ඕක අපි ගන්න ධම්මචක්ක සූත්‍රේ. ධම්මචක්ක සූත්‍රය කියනෝනේ කාමසුකල්ලිකාණ යෝගෝ ඒකෝවන්තෝ. ඊළඟට අත්ත කියලා පදාන යෝගෝ දෙවනි අන්තය. ওই දෙකෙන්ම මැදින් ගන්නවා කියනකොට අන්න අපට දැන් මේකෙන් කොටස් දෙක ගන්න පුළුවන් ඔකේනේ. අන්න ඒකට හිතනවා හරි. දුක් දෙන්නේ නැතුව අධික සැප දෙන්නේ නැතුව ඉන්න එකට කියලා. නෑ ඒකට නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එහෙනම් මෙතනක් යන්න පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට. නිවැරදි ප්‍රතිපදාව කියන එකයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් පින්වතුනි මධ්‍යම ප්‍රතිපදාව කාටද අදාළ වෙන්නේ? ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කරනකොට ප්‍රඥාවෙන් අප්‍රමාද වෙමින් සත්‍ය රකිමින් ත්‍යාගයේ වඩමින් සංසිඳීමේ හික්මීම කියන කරුණ භාවිතා කිරීමෙන් අන්න නිවීම කරා යොමු වෙනවා. එකෙක් පින්වතුනි නිවෙන්න බෑ. මේ අන්ත බව තේරුම් ගන්න නැත්නම් නිවෙන්න බෑ. හිතන ගතියක් දෙන්නේ නැත්නම් නිවෙන්න බෑ. ඒ නිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ජීවිතේ හිතන ගතියක් හුරු කරගන්න ඕනෑ කියන එක. ජීවිතේ විචක්ෂණය කරන ගතියක් හුරු කරගන්න ඕනෑ කියන එක. එහෙම වුණොත් විතරයි ප්‍රාර්ථනා කිරීමකින් තොරව ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ නිවීම කරා යමු වෙන්න. නැත්නම් මොන දේවල් කරත් නිවෙන්න නම් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක අනාගතේට මරණ බෝඩ් එකට විතරක් සීමා වෙවි. මරණ බෝඩ් එකේ දානවා නිවන් සුව ලැබේවා කියලානේ. අන්න ඒකට විතරක් සීමා වේවි. ඇයි ඒ? ප්‍රඥාවන්ත බවක් නේ. ඒ නිසා ප්‍රඥාවන්ත බවක් හැටියට යෙදෙන්න නම් ඒ දැකීම් ස්වභාවයම ඒ දිටනම්නිකේ ඒ දැකීම් ස්වභාවය තුළම නිවෙන්නට ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා මේ දේශනාව උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.